කොහොමද අද මම රෑ කෑමට හදාගන්න හදන්නේ ආටා චපාති එකක්. ආටා චපාති එකක් හදාගන්න මට ඕන වෙනවා ආටා පිටි. ඒ වගේම ඔලිව් ඔයිල් වතුර. මේක අර බෝලයක් වෙන්න අනලා මේක පොඩි පැය භාගයක් විතර මම හිතන්නේ තියෙන්න ඕන පිපෙන්න. දන්නේ නැහැ මම හදලා නැහැ. මම මේ ෆස්ට් ටයිම් චපාති එක හදන්නේ අර හොඳට අර තුනී රොටිය වගේ නම් මම හදලා තියෙනවා. නමුත් මම අර චපාති එක තුනීට හදන්නේ ෆස්ට් ටයිම්. ඒක හදලා ටූනා සලාඩ් එකක් දාලා පොඩක් කන්න තමයි බලන්නේ. මේක හදලා පොඩක් තියලා මේ කොහොමද පැය භාගයක් විතර තියන්න ඕනේ. තියලා බලමු අපි කොහොමද මේක ඉතුරු ටික වෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම ආටා පිටි මම හිතේ තියෙන විදිහට ගන්නවා. ඊට පස්සේ ටිකක් හොඳට අනා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට ඔලිව් ඔයිල් ටිකකුත් දාමු. सामान्य प्रमाणे ඊට පස්සේ මේක අර බෝලයක් වෙන විදිහට මේ හොඳට අර අද්ද මෙන්න මෙහෙම මේක මේ හොඳට අර අතේ ඇලෙන්නේ නැති විදිහට බෝලයක් වෙන්න මේක හදාගන්න තමයි ඕනේ. ඉතින් මේක දැන් පොඩ්ඩක් වහලා මේ පැය භාගයක් විතර තියමු. ඊට පස්සේ මම පැය භාගකින් එන්න කොහොමද මේකේ මේ කියන්නේ මේක අර ආටා රොටි අර පරාටා එක කොහොමද අපි හදාගන්නේ කියලා බලමු. අන්න දැන් මම ආවා කොෂ් එකක් දාගෙන. දැන් මේක මේ බලන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මම මේක ෆස්ට් ටයිම් හදන්නේ. බලමු මේක කොහොම වෙයිද කියලා නේ. මේකට රෝලින් පින් එකක් ඕන. පොඩ්ඩක් මම හොයාගෙන ඉන්න රෝලින් පින් එක. මෙන්න මේ වගේ එකක් ඕනේ. අර රෝල් කරලා. බලන්න හදලා බලන්න. මේක හදන අතරේ මම අහන්නම් ඕගොල්ලන්ගේ වටිනාකම වැඩි කරගන්න මොනවද කරන්නේ ටිප්ස් කියලා. මම චුට්ටක් කියන්න බලන්න. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ වටිනාකම වැඩි කරගන්න මොනවද කරන්නේ කියන එක. කියන්න බලන්න. ගොඩක් වෙලාවට රවුම් වෙන්නේ ගොඩක් වෙලාවට අපි පිටායට හරි කරුණාවන්තයි. ඇයි අපි අපිට කරුණාවන්ත වෙන්න බැරි? ඇයි අපි අපිට කරුණාවන්ත වෙන්න බැරි? මෙහෙම හිතමුකෝ. ඔයා හිතනවා ඔයා කළු, ඔයා කැතයි, ඔයා මහතයි, ඔයා නිටි, ඔයා උසයි. ඔය වගේ තමුන්ගේ තියෙන අඩුපාඩුවක් බලාගෙන අපි ගැන දුක් වෙනවා. ඉතින් එහෙම මේ සිතුවිලි වලින් ඔයාව පුරව ගන්න එපා. ඉතින් ඒක තමයි අපි ජීවිතේ කරන එකම වැරැද්ද. ඔයාගේ පොඩි ජයග්‍රහණයක් වුණත් ඔයා සමරන්න ඕනේ. මොකක් හරි අද අපි කියමුකෝ දැන් අද අපිට කරන්න තිබ්බ වැඩක් අපි ඒක ඉවර වෙනකම් කරා. ඉවර කරගන්න කොහොමයි පුළුවන්. ඉතින්
ඔයාට පුළුවන් එක සමරන්න මොකක් හරි තමුන්ව අගය කරගන්න පුළුවන්. අනේ වගේ අර තමුන්ව අර පහත හෙලා ගන්න එපා. ඒකත් අර අපි අපේ ජීවිතේට කරගන්න ලොකුම වැරද්දක්. තමුන්ගේ ජීවිතේ හොඳම යාළුවා තමුන් කරගත්තොත් අපිට පුළුවන් අපේ ජීවිතේ ලස්සන කරගන්න. ඉතින් ඕකත් මම අද දවසේ ඉගෙන ගත්ත දෙයක්. Facebook එකේ උඩට පහළට යනකොට. තව දෙයක් තියෙනවා. අපි දැන් ඉන්නකොට අපි ආශ්‍රය කරන මිනිස්සු හැමතිස්සෙම අපිට නෙගටිව් ආකල්ප දෙනවනේ. අන්න මේ මිනිස්සුත් අපි අපේ ජීවිතේදී ඈත් කරනවා. ධනාත්මක පුළුවන් තරම් අපේ වටිනාකම අපිට දෙන්න ධනාත්මක ආකල්ප දෙන මිනිස්සු විතර අපි ආශ්‍රයයට ගන්නවා. එතකොට අපිට අපේ වටිනාකම වැඩි කරගන්න පුළුවන්. ඔන්න බලමු මගේ චපාති රොටිය මෙන්න මෙහෙම තමයි ආවේ. මේකට මම පොඩි පැලැස්තරයකුත් දැම්ම මෙහෙම නෙවෙයි රොටිය ආවේ. පැත්තක් නේ තුන. ඊට පස්සේ මම ආයි කෑල්ල අමුණලා මෙන්න මේ විදිහට හදාගත්තා. බලමු. උච්චල බලමු. මෙන්න මෙහෙම තමයි රොටිය සිච්චි. ඔන්න මම සැලඩ් එකට ඕන දේවල් ටික හදාගත්තා. මේකේ තියෙනවා කැරට්, ටූනා, ලුණු කපලා, මේකේ තියෙනවා ඊයේ අර මගේ අනසිකිරිතා පොඩි කෑල්ල, චීස් තියෙනවා. මේක ඔක්කොම කලවම් කරලා මේකට මේන් ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට ග්‍රීක් යෝගට් පාවිච්චි කරනවා. මම කලවම් කරගෙන ඉන්න. හදාගත්තා. මේකට තව ගම්බිරිස් කුඩු ටිකක් ලයිම් හරි ලෙමන් හරි දානවා. ඉතින් මේකට දාලා බලන්න. ඉතින් මේක තමයි මගේ චපාති රැප් එක ආට රොටි වලින් හදපු. ඉතින් මේක මම මගේ විදිහට හැදුවේ මට තියෙන අඩුම කුඩුම ටික දාලා මම හදාගත්තා. ඉතින් ඔයගොල්ලොත් හදලා කාලා බලන්න. හැබැයි හරි බලහයි ගුණයි හෙල්ති කෑමක්. එහෙනම් ගිහින් එන්න. හෙට හැමෝම අපවතාව කෑමකින් good night සුබ රාත්‍රියක්.